සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ e-commerce web application video series එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. මම මගේ 5 වෙනි වීඩියෝ එකේදී කතා කරා e-shop web application එකේ sign in page එකේ තියෙන forgot password function එක ගැන. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ HTML, CSS, JavaScript සහ Bootstrap use කරලා dynamic responsive home page එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම ඩිසයින් කරපු හෝම් පේජ් එක. මේකේ උඩින්ම මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට හෙඩර් එක. ඊට පස්සේ මේකේ තියෙනවා කර්සර් එකක්. හරි, ඊට පස්සේ පහලින් මේ විදිහට products view කරන තැන් ටික බලා ගන්න පුළුවන්. අන්තිමට පහලින්ම මම මේකට ෆොටෝ එකක් දාලා තියෙනවා මේ විදිහට. හරි, අපි දැන් බලමු මේකේ ඩිසයින් එකේ කොහොමද තියෙන්නේ කියලා. ඉස්සරම හායි කියලා අපි රෙජිස්ටර් වෙලා ඉන්න මේකේ නම එනවා අපේ. ඊට පස්සේ sign out බටන් එක තියෙනවා. ඒ වගේම තියෙනවා help and contact කියලා. ඒ වගේම sell කියලා තියෙනවා. ඒ වගේම e-shop කියලා drop down එකක් තියෙනවා මේ විදිහට පහළට. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් e-shop එකේ logo එක. ඒ වගේම search කරන්න තියෙනවා. ඒ වගේම අපිට categories ටික මේ සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි ඇඩ් කරලා තියෙන අපේ කැටගරිස් ටික මෙතනින් මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඒක සර්ච් කරගන්න පුළුවන්. ඒ වගේම ඇඩ්වාන්ස් කියලා එකක් තියෙනවා. මෙතන ක්ලික් කරාම අපිට අපේ ඇඩ්වාන්ස් සර්ච් එකට යන්න පුළුවන්. ඊට පහලින් මේ විදිහට කර්සර් එක බලා ගන්න පුළුවන් අපේ. ඊට පස්සේ ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට සෙක්ෂන් විදිහට වෙන් කරලා අපි ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට්ස් ටික view කරන විදිහ. ඒ වගේම ඊට පහලින් තියෙනවා අපේ footer එක. හරි, අපි දැන් කෝඩ් එකට ගිහිල්ලා බලමු කොහොමද අපේ home page එක ඩිසයින් කරලා තියෙන්නේ කියලා. කෝඩ් එකට ආවහම මුලින්ම අපිට බලා ගන්න පුළුවන් PHP එකක් ඕපන් කරලා තියෙනවා. ඊට පස්සේ include එකක් දාලා අපේ database එක connect කරගෙන තියෙනවා connection.php කියන ෆයිල් එක. ඊට පස්සේ PHP එක close කරගෙන තියෙනවා. ඊට පස්සේ HTML tag එක start කරලා තියෙනවා. ඒ වගේම ඒකේ title එකක් set කරලා තියෙනවා home e-shop කියලා. ඒක තමයි design එක පැත්තට ආවහම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපෝ code එකට ආවහම ඊළඟට කරලා තියෙනවා අපේ bootstrap.css ෆයිල් එක ලින්ක් කරගෙන තියෙනවා. ඊළඟට bootstrap ලගේ icons.css එකත් ලින්ක් කරගෙන තියෙනවා. ඒ වගේම අපේ style.css ෆයිල් එක ලින්ක් කරගෙන තියෙනවා. මේක මම හදපු ෆයිල් එක. ඒ වගේම ඊළඟට අපේ logo එකත් ලින්ක් කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ body tag එක ගැන කතා කරොත් මුලින්ම div tag එකක් ඕපන් කරලා ඒකට ක්ලාස් එකක් සෙට් කරලා තියෙනවා. container fluid කරලා තියෙනවා. මම මෙතන container fluid කියන්නේ මම මෙතනදී full width එක අරගෙන තියෙනවා. ඊට පස්සේ තවත් div එකක් අරගෙන ඒකට ක්ලාස් එකක් සෙට් කරලා තියෙනවා raw කියලා. ඊට පස්සේ මම PHP එකක් start කරලා include කරගෙන තියෙනවා header.php කියන ෆයිල් එක. ඊට පස්සේ PHP එක close කරලා තියෙනවා. header.php ගැන කතා කරොත් අපි header ෆයිල් එකක් වෙනම හදලා තියෙන්නේ. ඒකට ගියාම අපිට මේකෙදිත් අපි ලින්ක් කරගෙන තියෙනවා bootstrap ලගේ bootstrap.css ෆයිල් එක සහ අපි හදපු style.css ෆයිල් එක. ඒ වගේම ඊළඟට body tag එකක් දාලා ඒකේ යටතේ div tag එකක් දාලා columns 12ම use කරන්න කියනවා. ඒ වගේම ඒක ඇතුලේ තවත් div tag එකක් දාලා කියනවා row එක margin top එක එකයි margin bottom එක එකක් use කරන්න කියනවා. ඒ වගේම මේකේ තව ඊට පස්සේ මේක ඇතුලේ තව div tag එකක් use කරලා තියෙනවා. ඒකේ offset එකේ large string එකේදී එකක් use කරන්න කියනවා. ඒ වගේම columns 12ම use කරන්න කියනවා. large string එකේදී columns 3ක් use කරන්න කියනවා. align self start එකක් use කරන්න කියනවා. ඒ වගේම margin top එක දෙකක් use කරන්න කියනවා. ඒ වගේම ඊළඟට PHP එකක් start කරලා තියෙනවා. ඒකෙදි session start එකක් දාලා තියෙනවා. ඊට පස්සේ if එකක් දාලා තියෙනවා. ඒකෙදි කියනවා set එකක් දාලා session එකක් තියනවාද කියලා බලන්න කියනවා. තියෙනවා නම් ඒ session එකේ data කියන එකට ගන්නවා. ඒ වගේම ඊට පස්සේ PHP එක close කරගෙන තියෙනවා.
හරි ඊට පස්සේ පහලින් ස්පෑන් එකක් දාලා ඒකට ක්ලාස් එකක් සෙට් කරලා තියෙනවා. ලාජිස්ට්‍රින් එකේ ටෙක්ස්ට් එක ස්ටාර්ට් එකෙන් දාන්න කියනවා. ඒ වගේම ටෙක්ස්ට් එක සක්සස් කියන්නේ ටෙක්ස්ට් එක කොළ පාටින් පෙන්වන්න කියනවා. ඒ වගේම ඊට පස්සේ on click එකක් දාලා කියලා තියෙනවා window.location එක home.php කියන ෆයිල් එකට. ඊට පස්සේ hi කියලා එකක් තියෙනවා. ඒ වගේම php එකක් ස්ටාර්ට් කරලා කියනවා echo කරන්න කියලා අපි කලින් ගත්ත data වල fname එක. ඊට පස්සේ PHP එක ක්ලෝස් කරලා තියෙනවා. ඒ වගේම ස්පෑන් එකත් ක්ලෝස් කරලා තියෙනවා. ඒ වගේම තවත් ස්පෑන් එකක් දාලා ඒකට ක්ලාස් එකක් සෙට් කරලා තියෙනවා. ඒකෙදිත් කියනවා large string එකේදී text එක start එකෙන් දාන්න කියලා. ඒ වගේම font එක bold කරන්න කියනවා. ඒ වගේම sign out කියලා දෙන්න තියෙනවා. ඒ වගේම text එක danger කරන්න කියනවා. ඒ වගේම on click එකක් දාලා ඒකෙදිත් කියනවා sign out කියන එක කෝල් කරන්න. sign out එකට යන්න කියනවා. ඒ වගේම sign out කියලා ටෙක්ස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ span එක close කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු PHP එකක් open කරලා else එක දාලා තියෙනවා. මෙතන PHP එක close කරලා open කරේ මෙතන span එක යන්නේ HTML part එකක් විදිහට. එතකොට ආපහු PHP එකක් open කරන්න ඕන අපිට else එක දාන්න නම්. ඊට පස්සේ ආපහු PHP එක close කරලා තියෙනවා අපේ anchor tag එක දාන්න ඕන හින්දා. ඒකේ href එකක් දාලා තියෙනවා. එතනදි කියනවා index.php කියන ෆයිල් එකට යන්න කියනවා. ඒකෙදි ක්ලාස් එකක් දීලා තියෙනවා text එක decoration none කරන්න කියලා. ඒ වගේම font එක bold කරන්න කියලා තියෙනවා. එතනදි text එකක් තියෙනවා sign in or register කියලා. ඊට පස්සේ anchor tag එක close කරලා තියෙනවා. මේ else එකට එන්නේ අපි අපේ session එකේදී දාලා තියෙන ටික උනේ නැත්නම් session එකේ කියන data නැත්නම් වගේ තමයි else එකට එන්නේ. else එකට ආවම මෙන්න මේ ටික මේ විදිහට කරනවා. ඊට පස්සේ ආපහු PHP එකක් start කරලා තියෙනවා. if එකේ closing bracket එක වහන්න closing bracket එක දාන්න ඕන හින්දා PHP start කරලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු PHP එක close කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු span එකක් දාලා ඒකට class එකක් set කරලා තියෙනවා. ඒකෙදි කියනවා large string එකේදී text එක start එකේ දාන්න කියලා. ඒ වගේම font එක bold කරන්න කියනවා. ඒකෙදි text එකක් දීලා තියෙනවා help and contact කියලා. ඒකෙදි ඊට පස්සේ span එක close කරලා තියෙනවා. ඊට පස්සේ අපේ ඒ div tag එකත් close කරලා තියෙනවා. ඊට පස්සේ තවත් පහළට ආවම මේ විදිහට div tag use කරලා තියෙනවා. ඒ වගේ span එකක් දාලා cell කියන එක දාලා තියෙනවා. ඊට පස්සේ පහලින් අපේ drop down එක තියෙනවා මෙන්න මේ විදිහට. අපේ drop down list එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට drop down box එකේ තියෙන my profile, my sellings, my products, watch list, purchase history, messages, contact, admin කියන ටික බලා ගන්න පුළුවන්. මේ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු ඉස්සරහ වීඩියෝ එකකදී. ඊට පස්සේ පහලින් message model එක මේ විදිහට අපි කතා කරගෙන තියෙනවා. ඒ වගේම පහලින්ම අපි link කරගෙන script එක මේවා කරගෙන තියෙනවා script.js එක. අපි මේ දේවල් ගැන ඉස්සරහ වීඩියෝ එකකදී තවත් කතා කරමු. හරි අපි දැන් ආපහු අපේ home page එකට ආවොත් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට div tag එකක් use කරලා තියෙන එකට class එකක් දීලා තියෙනවා. එතනදී කියනවා columns 12ක් use කරන්න කියනවා. ඒ වගේම justify content center කරන්න කියනවා. ආපහු div tag එකක් use කරලා තියෙනවා. ඒකෙදි class එකක් set කරලා තියෙනවා. ඒකේ row එක ඒ වගේම margin bottom එක 3ක් use කරන්න කියනවා. ඒ වගේම තවත් div tag එකක් use කරලා තියෙනවා. ඒකේ offset එක 4ක් use කරන්න කියනවා. ඒ වගේම large string එකේදී offset එක 1ක් use කරන්න කියනවා. columns 4ක් use කරන්න කියනවා. ඒ වගේම large string එකේදී columns 1ක් use කරන්න කියනවා logo එකට. ඒ වගේම අපි style එකක් දාලා ඒකේ height එක pixel 60ක් use කරන්න කියනවා. ඊට පස්සේ අපේ div tag එක එතන close කරගෙන තියෙනවා.
ඒ වගේම තවත් ඩියු ටැග් එකක් යූස් කරලා කොලම්ස් 12ක් යූස් කරන්න කියනවා. ඒ වගේම large string එකේදී කොලම්ස් 6ක් යූස් කරන්න කියනවා. ඒ වගේම මේ විදිහට තවත් ඩියු ටැග් එකක් යූස් කරලා input group කරන්න කියනවා. ඒ වගේම margin top එක 3ක් යූස් කරන්න කියනවා. margin bottom එකට 3ක් යූස් කරන්න කියනවා. ඒ වගේම input tag එකක් දාලා තිනවා. ඒකේ type එක text වගේම class එකක් set කරලා තිනවා form control කියලා. ඒ වගේම area label එකක් මේ විදිහට set කරලා තියෙනවා. ඒ වගේම id එකකුත් මේ විදිහට set කරලා තියෙනවා. ඊට පස්සේ select tag එකක් දාලා තියෙනවා. ඒකෙදි class එකක් දාලා තියෙනවා form select කියලා. ඒ වගේම ඒකට style එකකුත් දීලා තියෙනවා. ඒ වගේම id එකකුත් set කරලා තියෙනවා. මේ option එකක් දීලා all categories කියලා තියෙන්නේ. අපි අතන drop down set එක තමයි මෙතනදි මේ විදිහට all categories කියලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ drop down ටික තමයි මෙතන all categories කියලා අපිට දාලා තියෙන්නේ. design එක දිහා බලද්දි මේ තියෙන්නේ උඩින්ම අපිට අපේ header එකේ තියෙන ටික. ඊට පහළින් තියෙන්නේ මේ ටික ඔක්කොම home page එකට අදාළ ටික අපේ. මෙතනදි මේ පේන්න තියෙන all categories ටිකෙන් තමයි මගේ දැනට තියෙන categories ටික මේ විදිහට load වෙලා තියෙන්නේ. හරි අපහු අපි code එක පැත්තට ආවහම මේකෙදි කියනවා PHP එකක් start කරලා database එකේ search කරන්න කියනවා select all from category කියලා. ඊට පස්සේ ඒනේ ටික $category rs කියලා එකක save කර variable එකක save කරගන්න කියනවා. ඊට පස්සේ කියනවා $category result set එකේ නම් rows ප්‍රමාණය save කරගන්න කියනවා $category නම් කියලා variable එකක. හරි අපි බලමු දැන් database එකට ගිහිල්ලා අපේ category කියන table එකේ තියෙන්නේ මොනවද කියලා. හරි database එකට ආවහම category කියන table එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් ඒකෙදි columns දෙකක් තියෙනවා cat id කියලයි cat name කියලයි. මේකෙදි cat name වලදී අපි set කරගෙන තියෙන අපේ categories ටික categories පහක් set කරගෙන තියෙනවා laptop, desktop computer, mobile, camera, tab කියලා. ඒ වගේම design එක පැත්තට ආවහම අපි මේ set කරගෙන තියෙන categories ටික මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් drop down එකේදී. හරි අපි දැන් ආපහු අපේ code එක පැත්තට ගිහිල්ලා බලමු. හරි code එකට ආවහම අපිට බලා ගන්න පුළුවන් for loop එකක් use කරලා තියෙනවා. ඒකෙදි $x කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඒකට බිඳුව සමාන කරගෙන තියෙනවා. ඒ වගේම $x කියන variable $x කියන්නේ බිඳුව. බිඳුවට වඩා විශාලද බලන්න කියනවා $category නම්. ඒ කියන්නේ අපේ category කියන database එකේ තියෙන rows ප්‍රමාණය බිඳුවට වඩා විශාලද බලන්න කියනවා. එහෙමනම් $x එකක් එකතු කරන්න කියනවා. ඒ වගේම $category result set එක fetch assoc කරන්න කියනවා. ඒක save කරගන්න කියන $category data කියලා variable එක. ඊට පස්සේ අපේ PHP එක close කරලා තියෙනවා. ඊට පස්සේ option tag එකක් දාලා ඒකට value එකක් set කරලා තියෙනවා. ඒකෙදි PHP එකක් start කරලා තියෙනවා. ඒකෙදි echo කරන්න කියනවා category data එකේ තියෙන cat id එක. ඊට පස්සේ අපේ PHP එක close කරගෙන තියෙනවා. option එක ඇතුළේදී කියනවා ආපහු PHP එකක් start කරලා echo කරන්න කියනවා $category data වල තියෙන cat name එක. ඊට පස්සේ ආපහු PHP එක close කරලා තියෙනවා. ඒ වගේම option tag එකක් close කරලා තියෙනවා. අපි ආපහු PHP එකක් start කරලා තියෙනවා. ඊට පස්සේ ඒ PHP එක start කරලා අපේ for loop එකේ තියෙන closing curly bracket එක දාගන්නවා. ඊට පස්සේ ආපහු PHP close කරගන්නවා. ඒ වගේම අපේ select tag එකත් එතනදී close කරගන්නවා. ඒ වගේම අපේ div tag එකත් close කරගන්නවා. ඒ වගේම අලුතෙන් div tag දෙකම close කරගන්නවා. ඊට පස්සේ තමයි ආය අලුතෙන් div tag එකක් open කරගන්නවා. div tag එකක් දාලා ඒකට class එකක් set කරලා තියෙනවා columns
12ක් යූස් කරන්න කියනවා. ඒ වගේම large string එකේදී columns දෙකක් යූස් කරන්න කියනවා. ඒ වගේම display එක grid කරන්න කියනවා. ඒකෙදි බටන් එකක් සෙට් කරගෙන තියෙනවා. ඒකෙදි ක්ලාස් එකක් දීලා තියෙනවා බටන් එකට btn කියලා. ඒ වගේම btn primary කියන්නේ බටන් එක නිල් පාට කරන්න කියනවා. ඒ වගේම margin top එක 3ක් සහ margin bottom එක 3ක් use කරන්න කියනවා. ඒකෙදි on click එකක් දාලා තියෙනවා basic search එකට යන්න කියලා. ඒකෙදි text එකක් දීලා තියෙනවා search කියලා. ඊට පස්සේ අපේ බටන් එක close කරගෙන තියෙනවා. ඒ වගේම div tag එකත් close කරගෙන තියෙනවා. ඒක තමයි මෙතන මේ තියෙන design එකට ආවහම මෙතන මේ බලා ගන්න තියෙන මෙන්න මේ search button එක තමයි එතනින් හදලා තියෙන්නේ. ඒ වගේම තවත් div tag එකක් open කරගෙන අපිට ඒකට class එකක් set කරලා තියෙනවා. ඒකෙදි columns 12ක් use කරන්න කියනවා. ඒ වගේම large string එකේදී columns දෙකක් වගේම margin top එක දෙකක් ගන්න කියනවා. ඒ වගේම large string එකේදී margin top එක 4ක් ගන්න කියනවා. ඒ වගේම ඒකේ text එක center කරන්න කියනවා. ඒ වගේම large string එකේදී text එක start එකෙන් තියන්න කියනවා. ඒක ඇතුලේ anchor tag එකක් දාලා තියෙනවා. ඒකේ href එකක් දාලා කියනවා advanced search.php කියන ෆයිල් එකට යන්න කියලා. අපි ඒ ගැන ඉස්සරහා වීඩියෝ එකකදී කතා කරමු. ඒකට class එකක් set කරලා තියෙනවා text decoration none කියලා. ඒ වගේම font එක bold කරන්න කියනවා. ඒ වගේම ඒකේ text එකක් තියෙනවා advanced කියලා. ඊට පස්සේ anchor tag එක වගේම div tag එකත් close කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ ඊට පස්සේ තියෙන div tag දෙකත් close කරගෙන තියෙනවා. හරි, ඊට පස්සේ පහලින් අපිට මේ විදිහට තවත් div tag එකක් බලා ගන්න පුළුවන්. ඒකෙදි class එකක් set කරලා තියෙනවා. ඒකට columns 12ක් use කරන්න කියනවා. ඒ වගේම id එකක් set කරලා තියෙනවා. ඒ වගේම තවත් div tag එක ඇතුලේ තියෙන ඒකට class එකක් තියෙනවා. ඒක row කියලා කියනවා. ඒ වගේම ඒක ඇතුලේ අපේ cursor එක හදලා තියෙනවා. ඒකෙදි div tag එකක් use කරලා columns 12ක් use කරන්න කියනවා. display එක none කරන්න කියනවා. large string එකේදී display එක block කරන්න කියනවා. ඒ වගේම margin bottom eකට 3ක් use කරන්න කියනවා. ඒ වගේම div tag එකක් use කරලා ඒකට class එකක් set කරලා තියෙනවා row කියලා. ඒ වගේම id div tag එකක් use කරලා ඒකට id එකක් set කරලා තියෙනවා. ඒ වගේම class එකක් දාලා තියෙනවා. ඒකේ offset එක දෙකක් වගේම columns 8ක් use කරන්න තියෙනවා. ඒ වගේම cursor එක slide විදිහට තමයි cursor එක අපිට යන්න කියන්නේ. ඊට පස්සේ div tag එකක් use කරලා තියෙනවා. ඒකේ අපේ cursor එකේ එන button 3 set කරලා තියෙනවා. ඒ වගේම තවත් div tag එකක් use කරලා තියෙනවා. ඒකේ cursor inner එක class එකක් විදිහට set කරලා තියෙනවා. ඒ වගේම div tag එකක් use කරලා ඒකෙදි class එකක් විදිහට cursor item එක active කරන්න කියනවා. ඒ වගේම ඒකට image එකක් set කරලා අපේ cursor එකට image එකක් set කරලා තියෙනවා. ඒක තියෙන්නේ අපේ resources කියන ෆයිල් එකේ slide images එකේ poster img.jpg කියන එක තමයි ගන්න කියන image එක. ඒකට class එකක් set කරලා තියෙන display එක block කරන්න කියනවා. ඒ වගේම img එක thumbnail එකක් වගේම poster image එකක් set කරන්න කියනවා. ඒ වගේම div tag එකක් use කරලා ඒකට class එකක් set කරලා තියෙනවා. ඒකෙදි කියනවා cursor caption එකක්. ඒ වගේම display එක none කරන්න කියනවා. ඊට පස්සේ h5 tag එක use කරලා ඒකට class එකක් set කරලා තියෙනවා. ඒකෙදි poster title එක තමයි කියන්නේ. ඒකට title එකට දාන්න කියන text එකක් තියෙනවා welcome to eShop කියලා. ඒ වගේම තව එකක් තියෙනවා. ඒකෙදි කියනවා තවත් text එකක් දාලා ඒකෙදි කියනවා the world's best online store by one click කියලා. අපි දැන් බලමු අපේ design එක පෙන්නන විදිහ. design එකට ආවහම අපිට මේ විදිහට අපේ cursor එක බලා ගන්නවා welcome to eShop the world's best online store by one click කියලා.
හරි අපි දැන් ආපහු අපේ කෝඩ් එකට යමු. කෝඩ් එකට ආවහම තවත් අපිට වෙනම ඩියු ටැග් එකක් යූස් කරලා ඒකෙදිත් කර්සල් එකත් කර්සල් අයිටම් එකක්. ඒ වගේම ඒකට ඉමේජ් එකක් සෙට් කරලා තියෙනවා. ඒකෙදි කියනවා රිසෝසස් කියන ෆයිල් රිසෝස් කියන ෆයිල් එකේ ස්ලයිඩර් ඉමේජස් වල poster image 2 කියන .jpg කියන ඉමේජ් එක සෙට් කරගන්න කියනවා. ඒකෙදි ක්ලාස් එකක් සෙට් කරලා තියෙනවා ඩිස්ප්ලේ එක බ්ලොක් කරන්න කියනවා. img thumbnail එකක් යූස් කරන්න කියනවා. poster image එක 1 යූස් කරන්න කියනවා. ඩිසයින් එක පැත්තට ආවම ඒ ඉමේජ් එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක තමයි ඒ සෙට් කරලා තියෙන ඉමේජ් එක. ඒ වගේම අපෝ කෝඩ් එකට ආවම අපිට බලා ගන්න පුළුවන්. තවත් ඩියු ටැග් එකක් යූස් කරලා තියෙනවා. ඒකත් කර්සල් අයිටම් එකක්. ඒකෙදි ඉමේජ් එකක් සෙට් කරලා තියෙනවා. ඒක තියෙනවා රිසෝස් කියන ෆයිල් එකේ ස්ලයිඩර් ඉමේජස් වල poster img tree.jpg කියන ඉමේජ් එක තමයි මේකෙදි සෙට් කරගන්න කියන්නේ. ඒකෙදි ක්ලාස් එකක් සෙට් කරලා තියෙනවා. ඒකෙදි ඩිස්ප්ලේ බ්ලොක් කරන්න කියනවා. ඒ වගේම img ඉමේජ් එක thumbnail කරන්න කියනවා. ඒ වගේම poster image 1 කියන මේක යූස් කරන්න කියනවා. ඒකෙදි ඩියු ටැග් එකක් යූස් කරලා තියෙනවා. කර්සල් caption එකට ඩියු ටැග් එකක් යූස් කරලා තියෙනවා. ඒකට ක්ලාස් එකක් දාලා තියෙනවා. ඒක කර්සල් caption. ඒ වගේම ඩිස්ප්ලේ එක නන් කරන්න කියනවා. ඊට පස්සේ h5 එකක් යූස් කරලා ඒකේ ක්ලාස් එකක් දීලා තියෙනවා poster title කියලා. මේකේ ටෙක්ස්ට් එකක් දාන්න කියනවා be free කියලා. ඒ වගේම තවත් ටෙක්ස්ට් එකක් යූස් කරන්න කියනවා experience the lowest delivery cost with us කියලා. ඩිසයින් එකට ආවහම මේකත් මේ කර්සල් එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන be free experience the lowest delivery cost with us කියලා මේ තියෙන්නේ ඒ කර්සල් එක සෙට් කරලා තියෙන එක. හරි අපි දැන් අපෝ කෝඩ් එකට යමු. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් බටන් එකක් දාලා ඒකට ක්ලාස් එකක් දාලා තියෙනවා cursor control preview කියලා. ඒකට previous බටන් එක. ඒක තමයි මේ විදිහට ඩිසයින් එකට ආවහම මේ තියෙන්නේ ඒ බටන් එක තමයි මෙතනින් මේ පේන්න තියෙන්නේ. ඒ වගේම next බටන් එකකුත් මේ පැත්තෙන් මේ විදිහට තියෙනවා. කෝඩ් එකට ආවහම අපිට ඒ බටන් එකත් බලා ගන්න පුළුවන්. මේ ක්ලාස් එකක් බටන් ටැග් එකක් දාලා ක්ලාස් එක සෙට් කරලා තියෙනවා cursor control next කියලා. ඒ බටන් එක තමයි මේ පැත්තෙන් මේ අපිට පේන්න තියෙන්නේ. ඒ විදිහට previous බටන් එකයි next බටන් එකයි දෙකම බලා ගන්න අපිට පුළුවන්. ඒ වගේම මේ cursor එකේ ඩිසයින් එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ පල්ලෙහාට ආවහම අපිට තියෙන අපේ ප්‍රොඩක්ට් ටික ලෝඩ් කරගන්න. ඒකෙදි අපි මුලින්ම අපේ කැටගරිස් ටික ලෝඩ් කරගෙන ඉන්න ඕන. ඒ හින්දා මුලින්ම අපි PHP එකක් ස්ටාර්ට් කරලා database එකේ search කරන්න කියනවා select all from category කියලා. ඊට පස්සේ ඒක save කරගන්න කියනවා $category result set 2 කියලා variable එකක. ඊට පස්සේ කියනවා category result set 2 කියන variable එකේ කොච්චර numbers ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒක save කරගන්න කියනවා $category num2 කියන variable එකක. ඊට පස්සේ පහලට ආවම ආයෙ කියනවා for loop එකක් දාලා $y කියන variable එකක් හදලා ඒකට බිඳුව සමාන කරගන්න කියලා. ඒ වගේම $y කියන variable එක $y කියන variable එකට වඩා විශාලත බලනවා $category num2 කියන variable එක. එහෙමනම් $y කියන variable එකට එකක් එකතු කරන්න කියනවා. ඊට පස්සේ කියනවා $category result set 2 කියන එක fetch assoc කරන්න කියනවා. ඒක save කරගන්න කියනවා $category data 2 කියලා variable එකකින්. ඊට පස්සේ PHP අපි close කරගෙන තියෙනවා. ඊට පස්සේ පහළට ආවම කියනවා මෙතන උඩ save කරගෙන තියෙන data වලින් අපේ category data 2 කියන එකෙන් ඒකේ තියෙන cat name එක අරගන්න කියනවා. ඊට පස්සේ පහළට ආවම ආයෙ කියන අපිට එතනින් පහළට ආවම අපි අපේ product ටික add කරගන්න කියනවා. එතනදී අපිට කියනවා database එකේ search කරන්න කියනවා select all from product කියලා. ඒකේ where
කැටගරි cat id කියන එක. ඒකෙදි කැටගරි data 2 කියන එකේ තියෙන cat id එක ගන්න කියනවා. ඒ වගේම and එකක් දාලා සහ status id එක 1. ඒ කියන්නේ active මේවා ටික තමයි මෙතන මේවා කරන්න කියන්නේ. ඊට පස්සේ order by date time added කියන එක. කියන්නේ order කරන date time එකට අනුව තමයි මේක මේවා කරන්න කියන්නේ. ඒ වගේම limit කරන්න කියනවා 4කට. ඒක save කරගන්න කියනවා $product result set කියන එකෙන්. ඒ වගේම ඊට පස්සේ පහළට ගියාම කියනවා $product result set එකේ number rows ප්‍රමාණය බලන්න කියනවා. number rows ප්‍රමාණය ඒක අරගෙන ඒක $product නම් කියන variable එකේ save කරගන්න කියනවා. ඊට පස්සේ for loop එකක් දාලා ඒකෙදි $z කියන variable එකක් හදලා ඒකට බිඳුව සමාන කරගන්නවා. ඒ වගේම $z කියන එකට වඩා විශාල නම් $products නම් කියන එක එකතු කරන්න කියනවා $z එකක්. ඒ වගේම $product result set එකට fetches of කරන්න කියනවා. ඒක $product data කියන variable එකෙන් save කරගන්න කියනවා. ඊට පස්සේ පහළට ආවම PHP script ඇතුලේ වෙනම image එක, title එක, price එක, quantity එක, මේකේ දැනට stock තියෙනවද නැද්ද කියන එක, මේකේ buy now option එක, මේ දේවල් ගැන වගේම stock නැද්ද කියන out of stock එක, stock කොච්චර ස්ටොක් තියෙනවා නම් කොච්චර තියෙනවද කියන එක, මේ දේවල් ගැන මේකෙදි තියෙනවා. මේ දේවල් ගැන අපි ඉස්සරහ වීඩියෝ එකකදී වැඩි විස්තර කතා කරමු. ඒ වගේම පහළට ආවම අපිට අපේ footer එක බලා ගන්න පුළුවන්. මේකෙදි footer එක include කරලා තියෙනවා PHP file එකක් PHP එකක් start කරලා include එකක් දාලා footer.php කියන file එක මේකට include කරගෙන හරි. අපි දැන් අපේ footer.php කියන ෆයිල් එකට ආවහම අපිට බලා ගන්න පුළුවන් මුලින්ම bootstrap ලගේ css ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. ඒ වගේම bootstrap ලගේ icon.css ෆයිල් එකත් ලින්ක් කරලා තියෙනවා. ඊට පස්සේ body tag එකක් තියෙනවා. body tag එක ඇතුලේ use කරලා තියෙනවා footer කියලා tag එකක්. ඒක ඇතුලේ div tag use කරලා තියෙනවා. ඒ වගේම h5 tag එකක් use කරලා e-shop කියලා දාලා තියෙනවා. ඒ වගේම paragraph tag එකක් දාලා මෙන්න මේ විදිහට paragraph එකක් දාලා තියෙනවා. අපි බලමු මේක design එකේ view වෙන විදිහ. design එකට ගියාම අපේ footer එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකෙදි e-shop කියන එක සහ ඊට පහලින් e-shop කියන එක සහ අපේ paragraph එක මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම ආපහු code එකට ආවහම තවත් div tag එකක් use කරලා paragraph tag එකක් ඇතුලේ අපේ copyright statement එක දාලා තියෙනවා මේ විදිහට. design එකට ගියාම design එකේදීත් මේ විදිහට අපේ copyright statement එක බලා ගන්න පුළුවන්. ඒ වගේම code එකට ආවහම ඊට පහලින් තියෙනවා අපේ Facebook එකේ icon එක සහ Twitter එකේ icon එක සහ WhatsApp එකේ icon එක, LinkedIn එකේ icon එක, YouTube එකේ icon එක set කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒක අපේ design එකට ආවහම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පහලින් ආවම div tag එකක් use කරලා තියෙනවා. ඒකේ දී අපේ මේ විදිහට h5 tag එකක් use කරලා අපේ contact කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපේ contact details ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. design එකට ආවහම design එකෙත් අපේ contact details ටික මේ විදිහට view කරනවා. හරි, අපේ code එක පැත්තට ආවම මේ විදිහට තමයි අපේ footer එක design කරලා තියෙන්නේ, footer එක හදලා තියෙන්නේ. අපි දැන් ආපහු අපේ home.php file එකට යමු. ඊට පස්සේ අපේ div tag close කරලා තියෙනවා. ඒ වගේම strip tag එකක් use කරලා ඒකෙදි bootstrap.bundle.js එක connect කරගෙන තියෙනවා. ඒ වගේම
තවත් strip tag එකක් use කරලා strip.js ෆයිල් එකට කනෙක්ට් කරගෙන තියෙනවා මේකට. මේ විදිහට තමයි මගේ home page එකේ design එක තියෙන්නේ.